නුවණක්කාර මුවාගේ කතාව. වන එක දීපු නම් මුවෙක් ජීවත් වුණා. දීපුගේ කොම්බු දෙක රන්වන් පැහැයෙන් බබලනවා. වගේ ඔහුගේ ඇස් දෙකේ තිබුණේ බුද්ධියේ ආලෝකය. වනයේ සීලු සතුන් දීපුව නුවණක්කාර මුවා කියලා හඳුන්වා කතා කළා. ඔහු කිසිම තර්ජනයකට බිය නොවි බුද්ධියෙන් සෑම ගැටලුවක්ම විසඳුවා. එක දවසක වනයේ රජු වූ සිංහයා බඩගින්නෙන් ඊතා පීඩා විඳිනවා. ඔහුගේ ගර්ජනයෙන්ම කුඩා සතුන් බියෙන් ගස් අතර සැඟවුණා. සිංහයා තම බලයෙන් ඕනෑම සතෙකු ග්‍රහණය කළත් දවස් ගණනාවක් ආහාරයක් නොලැබුණු නිසා ඔහුගේ ශක්තිය අඩු වෙලා තිබුණා. එදා සවස් කාලයේ සිංහයා දුරින් දුරින් දීපුව දැකගත්තා. දීපු තනකොළ මත ඉඳගෙන සුන්දරව සැරසුණු තන ගහකින් තන කපාගෙන හිටියා. සිංහයාගේ ඇස් රතු වෙලා දත් බිම ගහගහමින් ඔහු දීපු දෙසට දිව ගියා. දීපු එකපාරටම බිය වුණා. නමුත් ඔහුගේ මනස ඉක්මනින් වැඩ කළා. ඔහු හිතුවා බලයෙන් මේ සිංහයාට ජය ගන්න බෑ. නුවණෙන් ජය ගන්න වෙනවා. එතකොටම ඔහු සිංහයාට හඬ ගෑවා. අයියෝ මහරජතුමනි, නවතින්න. මාව කන්න එපා. මම ඔබේ ආහාරයට වඩා වටිනා තෑග්ගක් ගෙන එන්න යන්නේ. සිංහයා එකපාරටම නතර වුණා. ඔහුගේ ඇස් පුලුල් වෙලා බැලුවේ දීපු දෙසටයි. කුමක්ද ඒ තෑග්ග? සිංහයා ගර්ජනයෙන් ඇහුවා. දීපු සංසුන්ව කතා කළා. මහරජතුමනි, මම අද උදේ ගියේ වනයේ ගැඹුරු තැනක තිබෙන රහස් ගුහාවකට. එහි ඉන්නේ රන්වන් මුවන් රැලක්. ඔවුන්ගේ කොම්බු රන් වලින් සැදුණු, මස් රසයෙන් පිරුණු. ඒ රැළේ රජු වෙන්නේ මා වගේම නුවණක්කාර මුවෙක්. ඔහු ඔබට බොහෝ ගෞරවයක් දක්වනවා. ඔබට මේ රන් මුවන් ගැන තොරතුරු දෙන්න කියලා මාව යැව්වේ ඔහු. ඔබට මේ රැළ ගැන දැනගන්න ඕනේ නම් මම ඔබව එහි ගෙනියන්නම්. සිංහයාගේ ආසාව ගිනිගත්තා. රන්වන් මුවන්. ඒක ඔහුගේ සිහිනයක් වගේ. ඔහු කිව්වා, "හොඳයි. මාව එහි ගෙනියන්න. නමුත් ඔබ බොරු කිව්වොත් ඔබේ ජීවිතය අදින්ම අවසන්." දීපු සිනහවුණා ඇතුලෙන්. ඔහු සිංහයාව ගෙන ගියේ වනයේ ගැඹුරුම තැනක තිබුණු පැරණි ගැඹුරු ජල ගුහාවකට. එහි ජලය ඊට පැහැදිලි දවල් එළියෙන් පිළිබිඹුණුවා. දීපු නතර වුණා. ඔහු කිව්වා, "මහරජතුමනි, ඔය ගුහාව ඇතුලේ රන්මුවන් සැගවිලා ඉන්නවා. නමුත් ඔවුන් බය වෙලා තියෙනවා. ඔබ ඇතුලට ගිහින් බලන්න. මම මෙතන ඉඳන් බලා ඉන්නම්." සිංහයා ආසාවෙන් ගුහාව දෙස බැලුවා. ජලයේ Tamanගේම පිළිබිඹුව දැකගත්තා. ඒක ඔහුට පෙනුනේ තවත් සිංහෙක් ගුහාව ඇතුලේ ඉන්නවා වගේ. ඔහු තවත් ආසා වෙලා බලවත් ලෙස පෙනුමක් දිගට ගුහාවට පැන්නා. පල්නා. ජලයට වැටුණු සිංහයා ජලය තුලින් ගිලෙන්න ගත්තා. ඔහු බලවත් ලෙස පිහිනුවත් ගුහාව ගැඹුරු නිසා එළියට එන්න බැරි වුණා. දීපු ඈතින් බලාගෙන හිටියා. ඔහු සිනහා වුණා සංසුන්ව. බලය තිබුණත් නුවණ නැත්තම් ඒ බලය කිසිම වටිනාකමක් නැහැ. ඔහු සිතුවා. ඊට පස්සේ දීපු වනයේ සාමාකාමීව ජීවත් වුණා. සතුන් ඔහුගෙන් උපදෙස් ගත්තා. සිංහයා ගුහාවෙන් එළියට ආවේ දවස් ගණනකට පසුවයි. ඒ වෙද්දි ඔහුගේ ආඩම්බරකමත් බඩගින්නත් ටිකක් අඩු වෙලා තිබුණා. මේ කතාවෙන් ඉගෙන ගන්න පාඩමේ. බලයට වඩා නුවණ වටිනවා. බුද්ධිය තිබෙන තැන බය නැහැ.